ආයුබෝවන් කොරියන් මෑඩ් YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. traveling සහ shopping videos කිහිපයක්ම කරපු නිසා කොරියානු භාෂාව අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක්ට වැදගත් වීඩියෝ එකක් අරගෙන අදාවේ. කොරියානු භාෂාව ඉගෙන ගත්තී පැටලෙන වචන ටිකක් ඉගෙන ගන්න යමු එහෙනම් වීඩියෝ එකට. අපිට පැටලෙන පළවෙනි වචන සෙට් එක මම ඔයගලන්ට කියලා දෙන්න Google Translate එක ඔන් කරගත්තා. පළවෙනි වචනේ තමයි චියුදා. ඒකත් එක්ක අපිට පැටලෙනවා මාප්‍රාණ ඡයන්නෙන් එන චියුදා එකකුත් තියෙනවා. බලන්න පළවෙනි චියුදා එක මකනවා කියලා කියනවා, දෙවෙනි එක ඉවත් කරන්න, අස් කරන්න වගේ තේරුම් එනවා. මම මේ වචන ගැන වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. එහෙම වුණොත් වීඩියෝ එක වැඩි දික් වෙනවා. ඒකද ඔයගලන්ට වැඩි විස්තර ඕන නම් කමෙන්ට් එකක් දාලා අහන්න, විශේෂයෙන් පැහැදිලි කරලා දෙන්න. මම ගන්න වචනේ තමයි නාදෝ. කොරියන් යම් තරමක් ඉගෙන ගන්න අයට තමයි මේ කියන දේ පැහැදිලි වෙන්නේ. යම් ටිකක් හරි කොරියන් ඉගෙන ගත්ත අය මේ දෝ කියන එක දන්නවා. අල්තයන්ට අපි පාවිච්චි කරනවා. ඒතකොට මෙතන නා කියන්නේ මම, නායකට දෝ දැම්මම මමත් කියන තේරුම එනවා. මටත් මමත් කියන තේරුම එනවා. මෙන්න මේ වචනෙට පැටලෙන වචනයක් තමයි කොරියන් වලින් තියෙනවා නා තුදා කියලා. නාතුදා කියන වචනය කතාවට මේ ඩික්ෂනරියේ තියෙන ෆෝම් එක කොරියන් වචන වල ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය මූලික ස්වරූපයක් උගන්වනවා අපි. ඒ මූලික ස්වරූපය තමයි මේක කතාවට හැදෙනකොට මේ දා අයින් වෙලා ඕයෝ මේ එක්කව වෙනවා මේකට. ඕයෝ ආයෝ ඕයෝ පාඩම කරපුවායි මේක දන්නවා. එතකොට ඕයෝ එක්කවනවා මේ දූ එක ඕ වෙනවා. ඒතර මෙතන නාදෝ කියලා ශබ්ද කරන්න ඕනේ. හරිනම් එනනම් නාදෝ කියලා ශබ්ද කරන එක අපිට මේ වචනේ දන්නේ නැති අයට පැහැදිලිව මේක ඇහෙන්නේ නැහැ. නාදෝ කියලා ඇහෙන්නේ නාදෝ කියන ශබ්දේ. ඒතකොට මේක මටත් ප්‍රශ්නයක් වුණා, කාලයක් තියුණා. මම මේ නාදෝ කියන එකේ තේරුම එන්නේ මොන හරි දෙයක් අපි කරන්නද කියලා ඇහුවම ඒක කරන්න අවශ්‍ය නැහැ. ඒක එහෙම තියෙන්න අරින්න. දැන් මෙතන ඉන්නේ තේරුම ඒක අතහරින්න කියන තේරුම. ඒ යම් කිසි දෙයක් අපි මේක කරන්නද, අර කයින් කරන්නද, අරක මකන්නද, කඩන්නද කියලා ඇහුවම කොරියන් අය කියනවා නෑ ඒක එහෙම කරන්න අවශ්‍ය නැහැ. එහෙම තියන්න, ඒක එහෙම තියන්න කියන අර්ථයෙන් ওই වචනේ කියනවා. ඒක දන්නේ නැති කාලේ මටත් මේ ප්‍රශ්නයක් වුණා. මොකද්ද මේ මම වහන ප්‍රශ්නෙට මෙයා මේ නාදෝ කියලා මමත් කියන තේරුම කියන්නේ කියලා. හැබැයි එතනදී මම මේක කරන්න කියන අර්ථය නම් නෙමෙයි මේ තියෙන්නේ කියලා දන්නේ හින්දා මම ඒක කරේ නැහැ. අන්න ඒ වගේ මේ දන්නේ නැති අවස්ථාවල මේ නාදෝ එකයි නාදෝ කියන එකයි පැටලෙනවා. මම දැන් ගන්නවා ඉප් කියන වචනය. මේ ඉප් කියන එකේ ඔන්න ට්‍රාන්ස්ලේෂන් එක එනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මුඛය කියලා, කට කියලා. ඒත් එක්ක අපිට පැටලෙන වචනේ තමයි ඉප්. බලන්න මා ප්‍රාණ පයන්නයි නිකම් පයන්නයි පච්චිම් එකක් විදියට ආවම තේරුම වෙනස්, ශබ්දේ නම් වෙනසක් නැහැ. එතකොට මේ වචන දෙකම දන්නේ නැති අය මේ දෙක වෙන වෙනම භාවිත කරන තැන්වලදී තේරුම හොයාගන්න බැරුව පැටලෙනවා. එක වගේ පෙනෙන තවත් වචන දෙයක් මම ගන්නවා ඔයගලන්ට කියලා දෙන්න. කෝගි සහ කෝගි. මේ පැත්තට ඕ අකුර එන කෝගි එක අපි එක සැරේ ඉගෙන ගන්නවා. මෙතන, අතන, එතන කියලා වචන තුනක්. අන්න එකෙන් ඔන්න ට්‍රාන්ස්ලේෂන් එක ඔයගලන්ට පේනවා. එතන කියන වචනේ තමයි මේ කෝගි කියන්නේ. එතකොට මේකට කයන්නට යටින් ඕ අකුර දාලා ගී කියලා කෝගි කියලා කිව්වම මස් වලට කියන්නේ. ඒ නිසා මෙතන ඕගොල්ලෝ එතන කියන තේරුමට මේ ශබ්දය කියලා හරියන්නේත් නැහැ. මස් වලට මේ ශබ්දය කියලා හරියන්නේත් නැහැ. ඒකින්ද මේ කෝගි කියලා වචන දෙකක් තියෙනවා. ඒ දෙකේ ශබ්දය පොඩ්ඩක් වෙනසක් තියෙනවා. දෙකම එක වගේ ඇහෙනවා. අකුරු වෙනස්, ශබ්දය වෙනස්, හැබැයි සමානව ඇහෙනවා. වෙනස් කරලා කියන්න, වෙනස් කරලා අහන්න ඔන්න පුරුදු වෙන තවත් වචන දෙකක්. දැන් මම ඔයගලන්ට කියලා දෙන්න යන්නෙත් මගේ පුද්ගලික අත්දැකීමක්.
මම කෑම කම්පැනි එක තමයි කොරියාවට ඇවිල්ලා මුලින්ම වැඩ කරේ. එතන සෝයා පිටි වලින් එක එක රසකාරක දාලා රස ද්‍රව්‍ය දාලා කෑම හදනවා. එතකොට සෝයා පිටි කියන්නේ සුදු පිටි එකක්. අපි එක දවසක් මුලින්ම හැදුවා කෝපි දාලා කලවම් කරලා කෑම එකක්. එතකොට සෝයා පිටි එක කළු පාට වෙනවා. ඒක අපි මුලින්ම හදපු නිසා අපේ කම්පැනි ඔෆිස් එකේ වැඩ කරන අය ඒක දන්නේ නැහැ, දැකලා තියුන්නේ නැහැ. ඔෆිස් එකේ ලේඩි මගෙන් එකපාරටම හැල්ලා කළු පාට ප්‍රොඩක්ෂන් එකක් දැක්කම මගෙන් හැවිවලා ඇහුවා මේ මොනවද කියලා. මම කිව්වා කෝපි කියලා. ඔන්න ඔයගොල්ලෝ දන්නවා කොරියන් භාෂාවේ මේ විදිහට ඕ අකුරක් තියෙනවා. තව මේ විදිහට ඕ අකුරක් තියෙනවා. කොරියන් ගුරුවරු මම දැකලා තියෙනවා මේක ඕයන්න කියලා උගන්වනවා. ඔන්න ඔයගලන්ට මම පැහැදිලිව මේ වෙලාවේ කියනවා එහෙම ඉගෙන ගත්ත අය ඉන්නවා නම් උගන්වන අය ඉන්නවා නම් ඒ ඉගැන්වීම වැරදි. ඕයන්න කියලා සිංහලයේ අකුරු දෙක අතරට කොරියන් වල මේ අකුරු දෙක ඕයන්න නෙමෙයි. ඒක අවශ්‍ය වෙලාවට ඇදිලා ශබ්ද කරනවා, අවශ්‍ය වෙලාවට ඇදෙන්නේ නැතුව ශබ්ද කරනවා. ඉතින් මේ ශබ්ද දෙකේ මම වෙනස මේ වෙලාවේ කියන්නම්. මේක ඕ කියලා කට ටිකක් ඇරලා වගේ ශබ්දයක් එනවා. මේක ඌ එකට බරව ඌ කියලා වගේ එනවා. මම මෙතන ප්‍රොනන්සියේෂන් ගැන ඔයාලට කලිනුත් කිව්වා. වැඩියම මගේ වල්ලන්න එපා. හැබැයි මේ දෙකේ ශබ්ද වෙනසක් තියෙනවා. මේ අකුර ඌ පැත්තට බරව යනවා. ඒ නිසා මම මෙතන කෝපි කියලා කියනකොට කෝපි කියලා කොරියන් වලින් ලියන්නේ මෙන්න මේ විදියට. හැබැයි මෙතන තියෙන්නේ මේ පැත්තට තියෙන ඕ අකුර. හැබැයි මම කෝපි කියලා තියෙන්නේ මෙන්න මේ විදියට. ඔන්න ඔය ශබ්ද තමයි මගේ යන්නේ. එතකොට කෝපි කියලා කියන්නේ බොන කෝපි වලට ඔය ට්‍රාන්ස්ලේෂන් එකේ කෝපි කියලා. මගේ ප්‍රොනන්සියේෂන් එක යන්නේ මෙන්න මේ කෝපි එක. ඔන්න වань ඒ කෝපි එකේ තේරුම එන්නේ නාසයෙන් ලේ ගැලීම කියන එක. කියන්නේ මේ කෝ කියන්නේ නාසයට, පී කියන්නේ ලේ වලට. මේ විදිහට කෝපි කිව්වම නාසයෙන් ලේ ගැන කතා කරනවා වෙනවා. එතකොට මම බොන කෝපි කියන එක කියන්න ගියාට මගෙන් යන ශබ්දය නිසා කොරියන් අයට තේරෙන්නේ නාසයෙන් ලේ එනවා කියලා. මෙන්න මේ වගේ විශාල ආකාරයක් බේනවා. මගෙන් අහනවා මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ මම ලියලා පෙන්නුවාම එයා කියනවා කෝපි කියලා ඒගොල්ලන්ගේ ශබ්දයෙන් කියනවා. ඒතකොට මම දැනගත්තා මගේ ප්‍රොනන්සියේෂන් අප්සෙට් කියලා. එහෙනම් ඕගොල්ලන්ට වැරදිලා පැටලෙලා ප්‍රශ්න ඇති වෙන තවත් එකක් තමයි මටත් සිදුවෙන එකක් තමයි කෝපි සහ කෝපි. ඊළඟට මම ගන්න වචන දෙක තමයි තල් බලමු අපි මේ සන්තිගත තයනු දෙකේ තල් එකෙන් කියන්නේ දුවට දියණිය කියලා ඔන්න ඕගලන්ට පෙන්නනවා. තනි තයන්නෙන් කියන්නේ හඳට මාසයට කියන එකටත් උතන එනවා. නමුත් ඔයගොල්ලෝ මේ වෙලාවේ හඳ කියලා ගන්න වැඩි දුර පස්සේ ඉගෙන ගන්න. ඔය හඳ කියන එකයි දුවට කියන එකයි තල් දෙක පටලව ගන්න නැතුව ඉගෙන ගන්න. ඇත්තටම මේක අල්තයනත් එක්ක තයන තල් කියලා කියවෙන්න ඕන. නමුත් ඒ පුංචි වෙනස හරියට දැනගෙන ඇහුවේ නැත්තම් ඇහෙන්නේ නැහැ. ඒ වගේම කියවෙන්නෙත් නැහැ. වෙනසක් ඇත්තටම නැත්තේම නෙමෙයි. නමුත් දැනෙන තරම් වෙනසක් හරියට දන්නේ නැති වුණාම තේරෙන්නේ නැති ප්‍රශ්න තමයි මෙතන තියෙන්නේ. එහෙනම් තල් එකයි වෙනම ඉගෙන ගන්න, වෙනම ශබ්ද කරන්න, හොඳින් අහන්න. සෙට් එක තමයි පං සහ පං. මේ තනි පයන්නෙන් පං කියලා කියන්නේ ඔන්න ට්‍රාන්ස්ලේෂන් එක එනවා කාමරය කියලා. දෙවෙනි පයනු දෙකේ පං කියලා ආවම පාන් කියලා එනවා. පාන් කියලා තමයි අපිටත් ඉගෙනුනේ. ඇත්තටම පාන් වලට කියන්නේ සික්පං කියලා. එඳ පං කියලා ඔයගොල්ලෝ කොහේ හරි කඩේකට ගිහලා කොරියාට ඇවිල්ලා හරි ඉන්න හරි භාෂාව ඉගෙන ගන්න අය පාන් ඕනනම් සික්පං කියලා ඉල්ලන්න. පං කියලා කිව්වම බේකරි අයිටම් නැත්තම් බනිස් තමයි අදහස් වෙන්නේ. ඒකෙන්ද
අපි සාමාන්‍යයෙන් කන පාන් ගෙඩියක් ඕනනම් සිප්පාන් කියලා ඉල්ලන්න. ඒතර මෙන්න පාන් කියන එකයි ඕගොල්ලන්ට එක වගේ ඇහෙනවා. ලියනකොට වෙනස් වෙනවා. තේරුම් දෙකක්. ඒකින්ද පැහැදිලිවම අහන්න. පැහැදිලිවම වෙනස තේරුම් ගන්න. මම ඊළඟට ඔයගොල්ලන්ට කියලා දෙන වචන දෙක තමයි පල් සහ පල්. මා ප්‍රාණ පයන්නෙන් එන පල් එකයි නිකම් පයන්නෙන් එන පල් එකයි. ශබ්දයේ වෙනස තියෙන්නේ මා ප්‍රාණ පයන්න අපේ වගේම තමයි ටිකක් බර කළා ශබ්ද කරන්න ඕන. නමුත් ඕක හරියටම ඇහෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. කොරියන් අයට අපි කියනකොට ලොකු වෙනසක් තියෙනවා. හැබැයි කොරියන් අය අපිට කියනකොට අපිට ඒක එච්චර දැනෙන්නේ නැහැ. මේ ඒ වුණාට කොරියන් අය එක්ක කතා කරද්දී ඒගොල්ලෝ මේ වචන දෙකෙන් මොකක් කිව්වත් වරදවා වටහා ගන්නෙ නැහැ. හැබැයි අපි කිව්වම අපේ ප්‍රොනන්සියේෂන් පොඩ්ඩක් අවුල් වෙලා හින්දා ඒගොල්ලන්ට අපි කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. එතකොට බලන්න නිකම් පල් එකෙන් කියනවා පාදය කියලා. පාදය කියලා මේ Google Translate එකේ ආවට කකුල කියන සම්පූර්ණ කොටසට නෙමෙයි පල් කියන්නේ. මේ ඇන්කල් එකෙන් පහළ යා කොටසට පල් කියලා කියනවා. ඊට පස්සේ අපි ගන්න මාප්‍රාණ පයන්නෙන් එන පල් එක පල්. මෙතන 8 කියලාත් ඕගොල්ලන්ට එනවා. ඒ කියන 8 ඉලක්කමටත් කියනවා. ඊට වඩා මෙතන මම ගන්නේ ඕගොල්ලන්ට අත කියන කොටස. අත හෝ 8 කියන ඉලක්කම හරි අතේ මේ උරහිසේ ඉඳන් මණික් කටුව දක්වා කොටසට මේ බාහුව කියලා සිංහලෙන් කියන කොටසට පල් කියලා කියනවා. එතකොට අපිට ඔය කකුලේ යටි කොටසට කියන පල් එකයි අතට නැත්තම් අටට කියන පල් කියන එකයි අනුබන්ධ දෙක ගැවුවම පාද සහත් කියලා එනවා. ඔන්න ඔය දෙකත් පොඩි වෙනසයි තියෙන්නේ ප්‍රොනන්සියේෂන් වලින්. ලියනකොට කියවනකොට මේ මම කියලා දෙන හැම එකක්ම ඊටාම පැහැදිලිව ඉගෙනගෙන ඊටාම පැහැදිලිව ලියන්න, කියවන්න, ශබ්ද කරන්න පුරුදු වෙන්න. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ එක වගේ ශබ්ද වෙන වචන 3ක්. එක වගේ ශබ්ද වෙනවා, තේරුම වෙනස් වෙනවා, ලියන හැටිත් වෙනස් වෙනවා. ඒක නිසා ඒවා ලියන්න, කියවන්න, කතා කරන්න පැහැදිලිවම වෙන වෙනම ඉගෙන ගන්න. මුල්ම වචනය පිත්, දෙවෙනි වචනය පිත්, තුන්වෙනි වචනයත් පිත්. බලන්න මේ වචන තුන අකුරු වෙනස්, තේරුම වෙනස්, ශබ්දය එකමයි. ඒ නිසා ඒ අවස්ථාවට කියනකොට නම් පැටලෙන්නේ නැහැ. ඒක නිසා හැබැයි ලියද්දී ඕගොල්ලෝ කියවද්දී මේවා වෙන වෙනම හඳුනගෙන ඉගෙන ගන්න. මේ වීඩියෝ එකේ දැන් මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ අවසාන වචන සෙට් එක. මේක කලින් කියලා දුන්න වචන දෙකක් එක්ක පොඩි සම්බන්ධයක් තියෙනවා. මේ වචනය සම්බන්ධයෙන් මගේ පුද්ගලික අත්දැකීමකුත් තියෙන නිසා මම මේක ගත්තා. ඕගොල්ලන්ටත් මට වගේ වරදින්නේ නැති වෙන්න හරියට මේවා ඉගෙනගෙන හරියට පාවිච්චි කරන්න. ඕගොල්ලන්ට මම පල් සහ පල් මීට කලින් කියලා දුන්නා. දැන් මම කියලා දෙන්න යන්නේ පල් චී සහ පල් චී කියලා. ඔය මට වෙච්ච අකරතැබ්බේ තමයි මම බ්‍රේස්ලට් එකක් බලන රත්තරන් බඩු කඩේකට ගියා. බ්‍රේස්ලට් එකට පල් චී කියලා කියන්නේ පල් චී කියලා පොඩ්ඩක් බර කරලා කියන්න ඕන. ඒ මට මගේ ඒ බර කිරීම නැති නිසා මගේ කටින් යන්නේ පල් චී කියන ශබ්දය. එතකොට මට බ්‍රේස්ලට් එක වෙනුවට ඇන්ක්ලට් එකක් දෙනවා රත්තරන් බඩු කඩෙන්. එතකොට මම මේ පල් චී කියන එක දැනගෙන හිටියේ නැහැ. මම බලනවා ඇයි මට මේ හීනි එකක් දෙන්නේ අතර දාන්න කියලා.
අන්න එතකොට විස්තර කතා කරලා බලනකොට තමයි මම දැනගත්තේ මේක පල්චි කියලා හරියන්නේ පල්චි කියලා මාප්‍රාණ ශබ්දයෙන් කියන්න ඕනේ කියලා. ඉතින් මම දැන් මේ විදිහට වචන 10ක් ඔයගොල්ලන්ට දැනට කියලා දුන්නා. තවත් මේ වගේ වචන ගොඩක් තියෙනවා. අද වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. මගේ මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. ඒ වගේම මගේ මේ වගේ තවත් වීඩියෝ බලන්න subscribe කරලා තියාගන්න. එහෙමනම් ඔයගොල්ලෝ හැමදෙනාටම සුබ දවසක් වේවා. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු හැමදෙනාටම ජය වේවා. මේ mad with Korean mad